අම්මා කයන්න බෑ මිය දෙන්න තමයි වෙන්නේ මේ ප්‍රතිකාරය නොකරා නම්. අපි ජීවතුන් අතර ඉන්නතර මම මේගොල්ලන්ට කොයි වෙලාවෙත් දෙහි පීඨයි සම්මා සම්බුදු සරණයි දලදා සමිති පීඨයි. අම්මා බෙඩ් බවුන් වෙලා 2019 ඉඳලා බෙඩ් බවුන් වෙලා ඉන්නේ. අම්මා පැරලයිස් පේෂන්ට් කෙනෙක්. වයස 61ක් වෙනවා. යන අතම් රෝගීන්ගේ ඉතාමත්ම ආර්ථික මට්ටමේ ඉතා පහළ මට්ටමක ඉන්නවා. අපි රෝහල් කමිටුවක් විදියට ඒ කටයුතු කරගෙන යාම සඳහා පහසුකම් සැපයීම සිදු කර අතමිට සල්ලි භාගය යහමින් තියෙනවා නම් මොනවද කරන්න බැරි කියලා අහන පුරාජීරු කතා අනන්තවත් අපිට ඇහෙනවා. කටට ආවට එහෙම කිව්වත් ධනෙටයි බලයටයි හැමදේම පාලනය කරන්න බැරි අවස්ථාත් ඕන තරම් තියෙනවා. අන්න ඒ වගේ පාලනය කරන්න බැරි දෙයක් තමයි වයසට යන එක. වයසත් එක්ක අපේ කාය ශක්තිය අඩු වෙනවා. මතක ශක්තිය නැති වෙනවා. හැකියාවන් අඩු වෙනවා. කොටින්ම කිව්වොත් අපි හැමෝම වයසට ගියාම අසරණ වෙනවා. අන්න ඒ කාලෙදි තමයි අපිට පිළිසරණක් ඕන වෙන්නේ. ඒ විදියට වයසට ගිහින් සරණක් අවශ්‍ය වැඩිහිටියන් වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ලබා දෙන හෘදයාංගම මානුෂීය සෞඛ්‍ය සේවාවක් ගැන අපිට දැනගන්න ලැබුණා. ඒ සේවය නම් කරලා තියෙන්නේ සහන සත්කාර සේවය කියලයි. ඒ තරම් ප්‍රචලිත නැති වුණාට මේ සහන සත්කාර සේවය මහනුවර දිස්ත්‍රික්කයේ තෝරාගත් ප්‍රාදේශීය රෝහල් කිහිපයකම මේ වන විට ක්‍රියාත්මකයි. මේ සහන සත්කාර සේවයෙන් වැඩි අවධානයක් දෙන්නේ වයසට ගිහින් හෝ වෙනත් ලෙඩකින් ඔත්පල ඉන්න රෝගීන් හා වැඩිහිටියන්ටයි. ඔත්පල වීමත් එක්ක ප්‍රතිකාර සඳහා රෝහලට හෝ සායනයට යන්නේන එක ලේසි පාසු දෙයක් නෙවෙයි. යහමින් මිල මුදල් හා යාන වාහන තිබ්බත් ඒ විදිහට යන්නේන එක රෝගියා තවත් අපහසුතාවයට පත් කරන දෙයක්. අන්න ඒ නිසා තමයි මේ සහන සත්කාර සේවය වැදගත්. ඒ අය දන්නවද? රෝගියා වෛද්‍යවරයා ළඟට එනවා වෙනුවට මේ සත්කාර සේවයේදී රෝගියා ළඟට වෛද්‍යවරයා යනවා. කොහොම වුණත් මහනුවර දිස්ත්‍රික්කයේ මේ සහන සත්කාර සේවාව ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය රෝහල් අතරින් කටුවස්තුර රෝහල ඉදිරියෙන්ම ඉන්නවා. කටුවස්තුර ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී වෛද්‍ය දිමුතු රුවන් මහතාගෙන්ම අපි ඒ ගැන අහලා බැලුවා. දැන් ඇත්තටම අපි දන්නවා ළමයෙක් ඉපදුනයින් පස්සේ කොච්චර අපි ඒ ළමයාට මේ ආදරයක් දක්වනවද කියලා. එතකොට ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන්, මිඩ්වයිෆ්ලා වෙන්න පුළුවන්. ඒ ඔක්කොම සෞඛ්‍ය ශාස්ත්‍රයේම පළවෙනි අවුරුදු ගණනාවක් තිස්සේ ළමයින්ගේ සෞඛ්‍ය ගැන අපි කැප වෙනවා. නමුත් කෙනෙක් ජීවිතයේ අවසාන කාලයට එනකොට ඒ වගේ කැපවීමෙන් එයාලා බලා ගන්නවා අඩුයි. ඇත්තටම සෞඛ්‍ය ශාස්ත්‍රයේ අපි වුණත් ලොකු මේකක් නැහැ. මොකද ඒ අවශ්‍ය ලෙඩේට බෙහෙත් දෙනවා. ඒ බෙහෙත් දීලා හොඳ කරන්න බලනවා මිසක් වෙන දෙයක් නැහැ. නමුත් අපි දන්නවා අර පුංචි ළමයෙක් ඉපදෙනකොට තිබ්බ ඒ ආදරේ සැලකිල්ල වගේම සැලකිල්ලක් අපි අවසාන කාලේ එනකොට කෙනෙකුටත් දෙන්න අවශ්‍යයි. ඒක යුතුයකමක්. ලෝකේ පුරාම තියෙනවා මේ සහන සත්කාර සේවාව කියන එකක්. ලංකාවට ටිකක් අලුත් දෙයක්. ඒ ගැන අපි දැනගෙන හිටියෙත් නෑ අතර මුල් කාලේ. නමුත් විශේෂයෙන් අපේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ડોક્ટર සේනක තලගල එතුමා තමයි අපිට මුලින්ම මේ ගැන හඳුන්වලා දුන්නේ ඇත්තටම. එතුමා තමයි පුරෝගාමියා වුනේ. කෙනෙක්ගේ ජීවිතේ අවසාන කාලේ වෙන්න පුළුවන් නැත්නම් ඊටාම දරුණු අසනීපයකින් පෙළෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම කෙනෙක් වුණත් අවසාන කාලේ ගොඩාක් අපි ඉස්සර මහන්සිුනේ ඇත්තටම එයාලට අවශ්‍ය බෙහෙත් දෙන්න ඒව කරන්න විතරයි. නමුත් අපි දන්නවා කෙනෙක් සමහරට බලාපොරොත්තු වෙන්නේ දුක් විඳින හැර ජීවිත කාලය ගොඩාක් දික් කරගන්න එකට වඩා තමන් අර ඉන්න ලෙඩේ සාමාන්‍යයෙන් quality of life කියනවනේ. ඒ කියන්නේ ජීවිතයේ තියෙන අර සන්තුෂ්ටි භාවය තමයි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතේ දික් කරගන්නවට වඩා සමහර වෙලාවට. ඉතින් මේ සහන සත්කාරය කියන එකෙන් ඇත්තටම කරන්නේ කෙනෙක්ගේ ඒ ජීවිතයේ තියෙන දුක් විඳින්න පුළුවන් ප්‍රමාණය අඩු කරලා අපි එයා විඳින දුක අඩු කරලා එයාට සැපදායක ජීවිත කාලයක් කෙටි වුණත් ඒ කෙටි කාලේ වුණත් ඉන්න සතුටෙන් සැනසීමෙන් ඉන්න දුක් විඳින්නේ නැතුව ඉන්න පුළුවන් තත්ත්වයක් තමයි මේ සහන සත්කාර සේවයෙන් ඇත්තටම උදා කරලා දෙන්නේ. ඉතින් අපේ රෝහලේ ඇත්තටම
ප්‍රධාන වශයෙන් අපේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා කන්සල්ටන්ට් ෆැමිලි ෆිසිෂියන් කෙනෙක්. එතුමා සහ ඒ වගේම අපේ පබ්ලික් හෙල්ත් නර්සින් ඔෆිසර් මේ දෙන්න තමයි ගොඩක්ම මේ සේවාවට කැප වෙලා වැඩ කරන්නේ. ඊට අමතරව අපේ සිස්ටර්ත් ඒ වගේම කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් මේකට උදව් වෙනවා. සහන සත්කාර සේවයේ ඇති වැදගත්කම හින්දාම මේ වැඩේට උදව් කරන්න කටුවස්තුර රෝහලේ රෝහල් සංවර්ධන කමිටුවත් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා. රෝගීන්ගේ නිවෙස් වලට යන්න අවශ්‍ය කරන ප්‍රවාහන පහසුකම් සලසා දෙන්න ඔවුන් ඉදිරිපත් වෙන්නේ ඒ නිසයි. මෙම සේවාව දැනට අවුරුද්දකට වගේ අධික කාලයක් තිස්සේ මේ ආරම්භ කරලා පවත්වන සේවාවක්. මේ මගින් අපේ ප්‍රදේශයේ රෝහල අවට ප්‍රදේශයේ ඉන්න අසාධ්‍ය රෝගීන් සඳහා පහසුකම් සැපීම සිදු කරනවා. රෝහල් කමිටුවක් විදිහට අපි තීරණය කරවුවා රෝගියා වෛද්‍යවරයා ළඟට එන සංකල්පයෙන් අයින් වෙලා වෛද්‍යවරයා රෝහල වෙත යන සංකල්පයක් බිහි කර ගන්න ඕනේ කියලා අපි රෝහල් කමිටුවක් විදිහට ඒ කටයුතු කරගෙන යාම සඳහා පහසුකම් සැපීම සිදු කරනවා. ඒදී අපි විශේෂයෙන්ම සිදු කරනු ලබන්නේ ඒ රෝගීන්ගේ නිවාස සඳහා යාම සඳහා අපි වාහන සංචිතයක් ආරම්භ කරලා ඉවරලා ඒ වාහන වලින් රෝහලේ කාර්ය මණ්ඩලයේ නිවෙස් කරා ගෙන යාම සිදු කරනවා. ඒ මගින් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ සේවාව ඉතාමත් සාර්ථක කරන යන්න. කටුවස්තුර රෝහල් බල ප්‍රදේශයේ කෙරෙන මේ සහන සත්කාරක සේවයට වෛද්‍යවරයෙක් සහ මෙන්න මේ හෙද නිලධාරිනිය තමයි සම්බන්ධ වෙන්නේ. ඊට අමතරව සාතු සේවයේ සේවිකාවන් දෙදෙනෙකුත් සම්බන්ධ වෙනවා. සත්කාරක සේවය බොහොම අගය කළ යුතු දෙයක්. මොකද විවිධ වෛද්‍යවරු මගේ අම්මව බලන් දෙනවා. ඒ ප්‍රතිකාර සේවය හරිම වටි. අනිත් එක නොමිලේ සේවයක් ලබා දීම ඊටත් වඩා ආගෙන අනිත් එක හිතයිසි කාර්ය මණ්ඩලයක්. මේ හෙද සෝයරිය පවුලේ සහෝදරෙක් වගේ ඒ සේවය ඉෂ්ට කරන්නේ. ඉතින් මේ ගෙවල් වලට ඇවිල්ලා මේ වගේ වැඩිහිටියන්ට සැලකීම අපේ රෝහල් කාර්ය මණ්ඩලයටත් රෝහලටත් මම ඊටාම කෘතඥ වෙනවා. ඇත්තට වශයෙන්ම මට අම්මා අකයන්න බෑ. මේ මියා දෙන්න තමයි වෙන්නේ මේ ප්‍රතිකාරය නොකරා නම්. මම කොට සන්තෝෂණයි ප්‍රතිචාරය කියන්නේ අපිට ප්‍රජාසත්කාරකෙන් ඇවිල්ලා අපි වෛද්‍යවරු ඒ වගේම යෙදෙන කාර්යමණ්ඩලයේ ලොකු සහයෝගයක් දෙනවා. ඒක මම හිතන්නේ කිව්වචනෙන් කියන්න කරන්න බැරි දෙයක්. ගොඩාක් වටින සේවයක් කරන අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඒත් දෙනවා. වර්ෂයක් කරනවා මෙහෙම වෙලා. ඉතින් ඉතින් මම නිලධාරි මට ගොඩාක් උදව් කරනවා. එයාට මම අනිත් කාර්යයක් පින්දේ නිසා හැම කෙනෙක්ටම මගේ මහත්තයා මේ තත්ත්වයෙන් ගොඩක් මෙහෙතු මේ වෛද්‍ය උපකාර තමයි. එයාලට ගොඩාක් ස්තුතියි. මේ සහන සත්කාර සේවයේ ප්‍රධාන අරමුණ ඔත්පල රෝගීන් වෙනුවෙන් ඔවුන් ළඟටම ගිහින් සේවය ලබා දීමයි. හැබැයි කටුගස්තුර ප්‍රාදේශීය රෝහලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සහ රෝහල් සංවර්ධන කමිටුව ඒ කටයුත්තෙන් විතරක් සෑහීමකටපත් වෙලා නැහැ. ආර්ථිකමය වශයෙන් අපහසුතා ඇති තම සේවාව ලබා ගන්නා රෝගීන් වෙනුවෙන් වියලි ආහාර මල්ලක් ලබා දීමටත් කටයුතු යොදලා තියෙනවා. මාසයකට වරක් මෙන්න මේ විදිහට පෝෂණ මල්ලකුත් රෝගීන් වෙනුවෙන් ලබා දෙන්න තරම් මේ අය කාරුණික වෙලා. මට සාරිපනතු ඉන්නේ අසනීපද අවුරුදු 3ක් විතර. ඒ ඉඳලා මේ ඉස්පිරිතාලෙන් මිසිලා දොස්තර මහතුරු ඇවිල්ලා අපිට බේතරෙන් බලලා බෙහෙත් දෙනවා. අනික ආධාරත් කරනවා කන බොන දේවල් හිටන්. ඒකින් අඩුවක් නැතු ඒගොල්ලෝ ඔක්කොම කරගෙන යනවා. හැම මාසෙම වගේ හරියට ඇවිල්ලා අපිව චෙක් කරලා මාව හොඳට චෙක් කරලා ඒගොල්ලෝ බෙහෙත් ඔක්කොම ලියලා දෙනවා. අම්මා බෙඩ් බවුන් වෙලා 2019 ඉඳලා බෙඩ් බවුන් වෙලා ඉන්නේ. අම්මා පැරලයිස් පේෂන්ට් කෙනෙක්. වයස 61ක් වෙනවා. 2019 තමයි අම්මා බෙඩ් බවුන් වෙලා හිටියේ. හැබැයි මේක මාස 3කට කලින් තමයි මේ වගේ වැඩසටහනක්. ඒ කියන්නේ වෛද්‍යවරුන් සහ ඒ ආයතන වෛද්‍ය
නිලධාරීන් සහ හෙද නිලධාරීන් නිවසට පැමිණි අම්මගේ එන්ජි ටියුබ් එක මාරු කරන එක සහ කැතීර මාරු කරන එක සහ තව ඉන්ජෙක්ෂන් විදින ඒවා ගෙදරටම එවිලා කරනවා. ඒ වගේ වැඩසටහන් කරන එක ඇත්තටම ඒක සහායක්. මොකද සහායක් කියන්නේ මම අදහස් කරන්නේ patient අපිට patient hospital එකට ගෙනියන්න සහ වාහනවල ගෙනියද්දී තවත් අමාරු වෙන්නේ patient. ඒ වගේ අමාරුවට දාන්න නැතුව වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් අපේ නිවසටම ගෙන්නගෙන එයාලා ඒ වැඩ කටයුතු ටික අපි කරලා දෙනවා. ෆ්‍රී සර්විස් එකක් කරන්නේ. ඒ වගේ සර්විස් එකක් තියෙනක ගොඩක් අය දැනුවත් මදි. මම හිතන්නේ ඒක ගොඩක් අය දැනුවත් නැහැ මේව තියෙනවා කියලා. එහෙම දැනුවත් කිරීම වැඩසටහන් කරන්න කියලා මම තව ඉල්ලා සිටිනවා. තව ලංකාව පුරාම මේ වගේ වැඩසටහන් සහ දැනුවත් කිරීම වැඩසටහන් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. දැන් පොඩි ප්‍රශ්නයක් ඇති කොහොමද මේ සේවාව ලබා ගන්න කියලා. ඒ ගැන දැනගන්න තියෙන ලේසිම විදිහ තමයි මහනුවර ජාතික රෝහලට ගිහින් එතන තියෙන සහන සත්කාර ඒකකයේ නිලධාරියෙක් හමුවීම. එතනට ගියාම මේ සේවය ක්‍රියාත්මක කරන රෝහල් බල ප්‍රදේශ ගැන තොරතුරු දැනගන්න පුළුවන්. එතන ලියාපදිංචි වුණාට පස්සේ රෝගියා පදිංචි ස්ථානයට ආසන්නයේ සහන සත්කාර සේවය ලබා දෙන රෝහල ගැන තොරතුරු ලබා ගන්න පුළුවන්. එහෙම නැත්නම් Taman පදිංචි ස්ථානයේ ඉඳලා ආසන්නයේ තියෙන රෝහලෙනුත් අවශ්‍ය තොරතුරු ගන්න බැරි වෙන එකක් නෑ. ඊට පස්සේ රෝගියාව ලියාපදිංචි කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේක තාම මහනුවර දිස්ත්‍රික්කයේම ක්‍රියාත්මක වෙන්නේ නැති බව. ඒත් මේක රට පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් සේවයක් බවට පත් කර ගැනීම අදාළ සෑම බලධාරියෙක්ගේම වගකීමක් මෙන්ම යුතුයකමක්. ඊටත් වඩා මහා පුණ්‍ය කර්මයක්. අපේ රටේ තියෙන නිදහස් සෞඛ්‍ය සේවයක්. ඒ සේවාව යම් යම් කරුණු කාරණා ගැන විවේචනද නැතුවම නෙවෙයි. නමුත් තම රාජකාරී වපසරියෙන් ඔබට ගිහින් අහිංසක රෝගීන් වෙනුවෙන් මේ විදිහට කැපකිරීම කරන අවස්ථාද අපේ පුංචි ලංකාවේ දැක ගන්නට ලැබීම කොච්චර වාග්යක්ද. මේ සහන සත්කාර සේවය මුළු ලංකාවටම බෝ වේවා.